යවන දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ගෝවා මිල සටහන් වන රුපියල් 100ක් රුපියල් 120ත් අතර. ඒ වගේම මල් ගෝවා මිල සටහන් වන රුපියල් 300ක් රුපියල් 400ත් අතර. බෝංචි රුපියල් 400ක් රුපියල් 500ත් අතර අලෙවි වෙනවා. ඒ වගේම නුවරඑළිය කැරට් රුපියල් 250ක් රුපියල් 350ත් අතර. නුවරඑළිය බීට්‍රූට් අද අලෙවි වෙනවා රුපියල් 250ක් රුපියල් 300ත් අතර. ඒ වගේම මැල් සිරිපුර කට් බීට් අද අලෙවි වෙනවා රුපියල් 300ක් රුපියල් 350ත් අතර. උත්තරම කට්බිට දාල වෙන රුපියල් 250 රුපියල් 300ත් අතර. ඒ වගේම තක්කාලි මිල අද සටහන් වෙනවා රුපියල් 400ක් රුපියල් 500ත් අතර. රබු මිල සටහන් වෙන්නේ අද රුපියල් 100ක් රුපියල් 120ත් අතර. ඒ වගේම පිපිඤ්ඤ මිල සටහන් වෙනවා රුපියල් 50ක් රුපියල් 100ත් අතර. ලික්ස් කිලෝවක් රුපියල් 250 රුපියල් 350ත් අතර අලෙවි වෙනවා. ඒ වගේම වැටපොළ රුපියල් 300ක් රුපියල් 350ත් අතර අලෙවි වෙනවා. ඒවගේම බන්නකා රුපියල් 200ක් රුපියල් 250ත් අතර තමයි අද දඹුල්ලේ අලෙවි වෙන්නේ. ඒවගේම පතෝල මිල සටහන් වෙන රුපියල් 200ක් රුපියල් 300ත් අතර, කරවිල රුපියල් 500ක් රුපියල් 600ත් අතර, ඒවගේම මැලේසියන් වට්ටක රුපියල් 60ක් රුපියල් 100ත් අතර අද දඹුල්ලේ අලෙවි වෙනවා. ඒවගේම බටු මිල සටහන් වෙන යවුන රුපියල් 150ක් රුපියල් 250ත් අතර, දෙහි රුපියල් 300ක් රුපියල් 400ත් අතර අලෙවි වෙනවා. ඒවගේම ඉඟුරු රුපියල් 600ක් රුපියල් 650ත් අතර, කහ රුපියල් 200ක් රුපියල් 250ත් අතර, පොලොස් රුපියල් 60ක් රුපියල් 80ත් අතර, එවගේම ආනයනික රතුළුණු අද අලෙවි වෙන්නේ රුපියල් 300ක් රුපියල් 350ත් අතරයි. සුදුලුණු මිල සටහන් වෙන යාළුවෝ රුපියල් 550ක් රුපියල් 600ත් අතර, වියලි මිරිස් රුපියල් 900ක් රුපියල් 1000ත් අතර, කැකිරි රුපියල් 100ක් රුපියල් 150ත් අතර අලෙවි වෙනවා. තුමකරවිල මිල සටහන් වෙනවා අද යාළුවෝ රුපියල් 600ක් රුපියල් 650ත් අතර. අද තිබ්බටු මිල සටහන් වෙන රුපියල් 400ක් රුපියල් 500ත් අතර. ඒ වගේම එළබටු මිල සටහන් වෙනවා රුපියල් 200ක් රුපියල් 250ත් අතර. දඹල රුපියල් 300ක් රුපියල් 350ත් අතර අද අලෙවි වෙනවා. මැක්‍රල් රුපියල් 200ක් රුපියල් 300ත් අතර අලෙවි වෙනවා. අලු කෙසෙල් රුපියල් 100ක් රුපියල් 150ත් අතර අද අලෙවි වෙනවා. ඒ වගේම කෙසෙල් මූ රුපියල් 80ක් රුපියල් 120ත් අතර අලෙවි වෙනවා. අම්බරෙල්ල මිල සටහන් වෙනවා රුපියල් 200ක් රුපියල් 300ත් අතර. චව්චව් රුපියල් 60ක් රුපියල් 100ත් අතර අලෙවි වෙනවා. යාළුවනද මාළු මිරිස් අලෙවි වෙනවා රුපියල් 250ක් රුපියල් 300ත් අතර. ඒ වගේම අමු මිරිස් මිල සටහන් වෙනවා රුපියල් 400ක් රුපියල් 500ත් අතර. නයි මිරිස් මිල සටහන් වෙනවා යාළුවනේ අද රුපියල් 500ක් රුපියල් 700ත් අතර. ඒ වගේම ලංකා රතුළුණු මිල සටහන් වෙනවා රුපියල් 200ක් රුපියල් 300ත් අතර. ආනයනික රතුළුණු අද කිලෝවක් රුපියල් 150ක් රුපියල් 200ත් අතර තමයි දඹුල්ලේ අලෙවි වෙන්නේ.